අපිටනේ මේ සේරම කරදර. අරතරම් පව් කරන අයට එහෙම් බහින රෝගයක්වත් නැහැ. එහෙනම් ඉතින් හොඳට ඉන්නවට වඩා නරකට ඉන්න එක තමයි වටින්නේ කියලා මේගොල්ලොත් හොඳ පැත්ත අතහැරලා අර පැත්තට බැහැ ගන්නවා. අපිට ඇහෙන්නේ නැති වුණාට මට හිතෙනවා මාර්යා සක්වලට මැහෙන්න hina වෙනවා ඇති කියලා. තවත් කෙනෙක් මගේ මල්ලට ආපහු පෙරලා ගත්ත කියලා. එතකොට ඇයි මේ හොඳට ජීවත් වෙන්න උත්සාහ කරන අයට කරදර කරන්නේ? ඒක මේ ස්වභාව ධර්මයාගේම ස්වභාවය තමයි ඒක. ඒක හැටි. ඒක මාර්යා අපිව අල්ලගන්න දාලා තියෙන පොඩි ඇමක් වාගේ දෙයක්. ශක්තිය නැති අය, ධෛර්යය නැති අය, වීරිය නැති අය මේ පැත්ත අතහැරලා අර පැත්ත හොඳයි කියලා පරිවර්තනය වෙනවා. මොකද මාර්යාට ඕනේ පැත්තට හරව ගන්නනේ. පාරේ යාචකෙක් විදිහට ජීවත් වෙන්න උනත් මං කවදාවත් මේ පන්සිල් කඩන්නේ නැහැ. වැරදි වැඩ කරන්නේ නැහැ කියලා කෙනෙක් ශක්තිමත් වෙනවනම් ඒ අයටත් මේ ස්වභාව ධර්මයේ ඊළඟට උදව් කරන්න පටන් ගන්නේ මෙලොව විතරක් සතුටු කරන්න නෙමෙයි, මෙලොව පරලොව දෙකම සතුටු කරවන්න.